කොහොමද ඉතින් මගේ යාළුවන්ට ඔන්න ඉතින් අදත් මං අලුත් වීඩියෝ එකකින් ඔයාලව බලන්න ආවා. අද මං වීඩියෝ එකෙන් ඔයාලට ගෙනාවේ මගේ දවස මං කොහොමද ගත කරන්න කියලා. අද ඉතින් හස්බන්ඩ් ගෙදර ඉඳන් වැඩ කරන දවසක්. ඒ හින්දා ඉතින් මං කලින් ටිකක් නැගිට්ටා. එයා වැඩට යන දවස්වලට නම් මං ගොඩක් දවල් වෙනකන් නිදා ගන්නවා. අද ඉතින් ටිකක් කලින් නැගිට්ටා. මොකද මම අද දවල්ට රසමරස කෑම එකක් හදනවා. මම පොරුද්දක් විදිහට උදේ නැගිට්ට ගමන් ඇඳ හදනවා. එහෙම කරාම ගෙදර මස් කරා වගේ ෆීලින් එකක් එනවා. ඒකට මං ඉස්සර ගෙදර ඉන්න කාලේ ඉඳන්ම ආසයි. මං ගොඩක් දවස්වලට උදේට කන්නේ නැහැ. හැබැයි කලින් නැගිට්ට දවසට කොෆි එකක් හදන් බොනවා. හොඳ වොෂ් එකකුත් දාගෙන දැන් මම මේ ලෑස්ති වෙන්නේ අර මං කලින් කිව්ව කෑම එක හදන්න. මේ කෑම එක මෙහෙ තියෙන කෑම එකක්. මම මේක කන්න අවසම කෑම වලින් එකක්. හැබැයි මම මේක කවදාවත් ගෙදර හදලා නැහැ. ඔය ඒක තමයි මම ඔය බල ඉන්න එක කොහොමද හදන්නේ කියලා. මේකේ නම මලා. හරි අමුතුයි නේද නම. හැබැයි මාරම රසයි. මුලින්ම ඉතින් මම ඕනි කරන මස් ටික කපා ගත්තා. මේකට ගොඩක්ම ගන්න කටු නැති මස්. මේකට පුළුවන් ඔයාලා කැමති එළවලු ටිකක් දාගන්න. මම ඔය ටික තමයි ඉතින් දාගන්නේ. ඊට පස්සේ ඒ ටික හොදට හොදලා පිරිසිදු කරලා ඒ ටික තම්බ ගන්න ඕන. මේ එළවලු ටික ඒ කියන්නේ අපි ගන්න එළවලු එක තැම්බෙන්න එක වෙලා යනවනේ. ඒ හින්දා එළවලු හැම එකක්ම වෙන වෙනම තම්බනවා. මම ඔය මුලින්ම මස් ටික තමයි තම්බගන්නේ. එහෙම වෙන වෙනම තම්බගන්නේ මොකද මේකට මේ ගොඩ වෙලා තම්බන්න නැහැ එළවලු. නිකන් 180ක් වගේ තමයි තම්බලා ගන්නේ. මගේ එළවලු ටික නම් දැන් හොඳටම තැම්බිලා තියෙන්නේ. ඕක කන්න ගොඩක් වෙලාවට බත් කප්පයකුත් ගන්නවා. හැබැයි මං එහෙම කන්නත් ආසයි. ඊට වඩා ආසයි මේ ඕකට රාමෙන් පැකට් එකක් දාලා කන්න. ඔය සෝස් පැකට් එක මේක හදන්න අනිවාර්යෙන්ම ඕන. ඕක තමයි මේකේ බේස් එක. ඕක ටිකක් සැරයි අපේ රසට නියමට සෙට් වෙනවා. මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒක පොඩ රත් වුණාට පස්සේ ඉගුරු සුදු ටිකක් දානවා. ඒක මේ නිකම්ම දාන්නේ තෙල් මුකුත් දාන්නේ නැහැ. මොකද මේ සෝස් එකේ ගොඩාරියක් තෙල් තියෙනවා. සෝස් එක පොඩ්ඩක් රත් වුණාට පස්සේ ආර අපි මේ කලින් ලෑස්ති කරගත්තු එළවලු ටික ඔක්කොම දාලා හොදට මික්ස් කරලා රාමෙන් එකයි ඔක්කොම දාලා හොදට මික්ස් කරලා ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ කන්න තියෙන්නේ. අනේ ඇත්තටම මේක හරිම රහයි අනේ. ඔයාලත් අනිවාර්යෙන් මෙහෙ ආවොත් මේ අනිවාර්යෙන් මේක try කරලා බලන්න. මේක මෙහෙ විතරක් නෙමෙයි හුඟක් රටවල් වල තියෙන. ඔයාලා හම්බුනොත් අනිවාර්යෙන්ම try කරලා බලන්න. මාරම රසයි. ඊට පස්සේ ඉතින් මම උයන්න ගත්ත භාජන ටික දඩිපිඩි කාලා ඔක්කොම ටික හොදලා දැම්මා. මම ඔය ස්පීඩ් කරලානේ දාලා තියෙන වීඩියෝ එක. ඇත්තටම අපිට ඔච්චර වේගෙන් හොදන්න පුළුවන් නම් මරු නේද අනේ.
හස්බන්ඩ්ගේ වැඩත් ඉවරුණාට පස්සේ දැන් මේ අපි ලෑස්ති වෙලා ඉන්නේ එළියට යන්න. අපි සිකුරාදා සෙනසුරාදා කියන්නේ ඉතින් ගෙදර ඉන්නෙම නෑ. එළියෙම තමයි. මොකද අපේ හස්බන්ඩ් කියනවා නැත්තම් මම පවුලු ගෙදරට වෙලාම ඉන්නේ ගියාම කියලා. හැබැයි ඉතින් මං ආසයි යන්නේ ගෙදරට වෙලා ඉන්න මට එළියට බහින්නත් කම්මැලි. යාළුවනේ එපා. අපි මේ එළියට ආවේ රැට මොන හරි කහලා පොඩි බඩු ටිකකුත් තියෙනවා ඒ ටිකත් අරගෙනම යන්න. මේ හරි ෂෝක් අනේ අවුවට වැස්සට තෙමෙන්නේ නැති වෙන්න මේ අපිට ඔය ගහලා තියෙන වහලෙන් යන්න පුළුවන්. ඒ කියන්නේ පයින් යන අයට තමයි කාදලා තියෙන්නේ. මම ඉතින් හැමදාමත් වගේ කොයි හරි ගිය ගමන් මොන හරි බොන්න ගත්තා. මේ මම ගත්තේ චොක්කෝ මේ කුකී කැරමල් කියලා එකක්. ඒක මාර රහයි. ඔයාලට පාවෙන වෙතනේ මම හැම එකටම මාර රහයි ගන්නවනේ. ඇත්තටම ඒවා හරි රහයි අප්පා. රහයි කියන්නේ මම මෙහෙට ඇවිල්ලා කාලා කිලෝ 12ක්ම වැඩි වුණා. ඊට පස්සේ දැන් බස් එකගෙන ඉන්නේ. ඔයාලට ඕනනම් මම කොහොමද අග බස් එක ගත්තේ කියලා වීඩියෝ එකක් දාන්න. කොහොමද මේ ආච්චිගේ වාහනේ සුපිරිනේ. මේ ගොඩක් ආච්චිලා සියලා ওই වගේ වල තමයි යන්නේ. තව මහා තායත් යන්නේ ওই වගේ වල තමයි. මොකද මෙහි ඇවිදින්න තියෙනවනේ මාර විදියට. මාත් මෙහි ආව කාලේ හස්බන්ඩ්ගෙන් ওই වගේ එකක් ඉල්ල හිටියේ අරන් දුන්නේ නෑනේ. මෙහි මං අර කලින් වීඩියෝ එකක කිව්වේ මෙහි දූරියන් වලින් හදපු කෑම දූරියන් මාර විදිහට තියෙනවා. අම්මෝ මම නම් හැබැයි චුට්ටක්වත් අවශ්‍ය නැහැ. මට ඒ සුවඳ මෙහි අමාරුයි ඉවසගෙන ඉන්න බෑ. අපේ හස්බන්ඩ් නම් කනවා පිස්සු හැදෙන්න. ඇත්තට මට නම් හිතා ගන්න බෑ කොහොමද කන්නේ කියලා. මෙහි ගොඩක් කඩවල් වල ওই විදිහට එළියේ බඩු තියලා තියෙනවා. කවුරුත් ඉතින් අරන් යන්නේ නම් එහෙම නැහැ. අපේ රටෙත් ඉතින් ඒ වගේ වුණා නම් ෂෝයි නේදනේ. මේ අයිස්ක්‍රීම් කරත්තේ එක මෙහි ගොඩක් ෆේමස්. මෙයා කරන්නේ අයිස්ක්‍රීම් එක මේ පාම්පෙති දෙකක් මැද්දට දාලා දෙනවා. මට නම් ඒක වැඩිය සෙට් නැහැ. තව මේ ඔය කරන විදිහට වේපස් එකක් මැද්දට දාලා දෙනවා අයිස්ක්‍රීම් එක. ඒක නම් රහයි. අර පාම්පෙති දෙක නම් මට එච්චර සෙට් නැහැ. ඒකට කියන්නේ අංකල් අයිස්ක්‍රීම් කියලා. හැබැයි එතන හිටියන ඇන්ටි කෙනෙක්. මෙහෙ වෙන වෙන කෑම කාලා තිබ්බට මේ කේප්සි කාලා තිබ්බ නැහැ. අපි දෙන්න ඒ හින්දා වෙනසකටත් එක කේප්සි කන්නාවා. වෙනස මරු ඇත්තටම මෙලෝ රාග්නේ කන්න බෑ. එක ලංකාවේ එක නම් මාරයි. අයිස්ක්‍රීම් කන්න යන්නේ. අයිස්ක්‍රීම් එකක් ගේන්න ගියා අයියා. මං එතකම් මෙතන වාඩි වෙලා ඉන්නේ. මෙහෙම බංකු දාලා තියෙනවා දිගටම වාඩි වෙලා ඉන්න ඉතින්. එහා පැත්තේ බයිසිකලුත් තියෙනවා අතට. Pennan ice cream එක පෙන්නන්නකෝ. ඔය කොහෙද පෙන්නන්නේ? ඒ මොකක්ද වර්ගේ? කොකනට් එකක්ද? මේ මැජින් එක කැඩිලා මේ වලට උඩින් දානවා.
පිට් කෝ පෙන්න ලස්සනට ඉන්න මොනවද කඩක් කව ආහයි පොඩ්ඩක් පැණි රහ වැටිකම් මේ අර ලංකාවේ තියෙන කිරි එක මොකද්ද? අවලං වල මැෂින් එක ගන්න. මේ මැෂින් එක ඇල්ල. අර මේ ලංකාවේ තියෙන කිරි එක නම මොකද්ද අපි බොන්නේ නෙස්ටමෝල්. නෙස්ටමෝල් රහයි එක. මේ අයිස්ක්‍රීම් එක අද වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියට ඔයාලට ගොඩාරියක් ස්තුතියි. එහෙනම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා පල්ලෙහා තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ඔයාලගේ යාළුවන්ටත් බාන්න ෂෙයා කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.